දවස්වල ලෙක්චර්ස් නැතිනම් ඉතින් අපි කොහේ හරි යන්න තමයි හදන්නේ. කොහෙද යන්නේ කියලා අපි තාම ඩිසයිඩ් කරලා නැහැ. අපි හිතුවා දුන්හිඳැල්ල බලන්න යන්න. ඉතින් අපි පඹහින්නෙන් බදුල්ල බස් එකක නැගලා මුලින්ම බදුල්ලට ගියා. බදුල්ල ඉඳන් දුන්හිඳැල්ල ළඟට තියෙන්නේ කිලෝමීටර් 5ක් විතර. බදුල්ලෙන් මහියංගනේ බස් එකක තමයි එතනට යන්න ඕනේ. අපිට යන්න පැය 3ක් විතර ගියාට ලස්සන පරිසරයක අපිට ගමන් මහන්සියක් දැනුනේ නැහැ. එන්ට්‍රන්ස් එකේ ඉඳන් තවත් විනාඩි 40ක විතර දුරක් කැලේ ඇතුලෙන් යන්න තියෙනවා. ඕනම දුෂ්කර ගමනක් අන්තිමේදී ලස්සන අවසානයක් තියෙනවා කියන්න මේක හොඳ උදාහරණයක්. මේ ඇල්ලෙන් වතුර වැටෙනකොට දුමක් වගේ මතුවෙන නිසා තමයි දුන්හිඳැල්ල කියලා මේකට නම හැදිලා තියෙන්නේ. ඔයාලා චුට්ටක් උමනාවෙන් බැලුවොත් ඔයාලට පෙනෙයි වතුර වැටෙන තැන අවුවත් එක්ක පුංචි දේදුන්නක් හැදිලා තියෙනවා. ඊට පස්සේ ඉතින් අපිට එන්නත් ඒ වගේම කාලයක් යන නිසා හොස්ටල් එකට අටට කලින් එන එක තමයි ලොකුම ප්‍රශ්නේ වුණේ. අපි බස් එකේ ඩ්‍රයිවර්ටත් කියලා කොහොම හරි 8ට 6ක් විතර තියෙද්දි පඹහින්නෙන් බැස්සා. ඊට පස්සේ රොකට් එකක් වගේ වීල් එකක් හොයාගෙන 7:57 වෙද්දි කොහොම හරි හොස්ටල් එකට එන මිෂන් එක අපි කම්ප්ලීට් කරා. ඉතින් තවත් කැම්පස් එකේ දවසක වීඩියෝ එකකින් අපි හම්බ වෙමු.